අපි මහත් වෙන්න බලපාන ප්‍රධානම හේතුව මොකක්ද? ආහාර වලින් අපි අපේ ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය ලබා ගන්නවා. ඒකෙන් කොටසක් අපි දහනය කරනවා. අපි ලබා ගන්න කැලරි ප්‍රමාණය වැඩි වෙලා දහනය කරන ප්‍රමාණය අඩු වුණාම තමයි ඒව ශරීරයේ තැන්පත් වෙන්නේ. ඊට පස්සේ අපි අධික ලෙස මහත් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි අපේ ශරීරයේ බර අඩු කරගන්න නම් අපි අපේ ශරීරයට ලබා දෙන කැලරි ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු කරගන්න ඕන. එසේත් නැතිනම් අපි අපේ කැලරි ප්‍රමාණය දහනය කරන්න ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. ව්‍යායාම කිරීම මගින් අමතර ශක්තිය අපිට දහනය කළ හැකිය. හැබැයි සම්පූර්ණයෙන්ම ව්‍යායාම කරලා ඇඟ කෙට්ටු කරගන්න නම් හරිම අපහසුයි. නමුත් නිසියාකාරව කෑම පාලනය කිරීම මගින් සහ ව්‍යායාම දිනපතා සිදු කිරීමෙන් ඔබට ඔබේ ශරීරයේ බර හැකිතාක් ඉක්මනින් අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා. වේල් 3ම කාලා සති 2කින් කෙට්ටු වෙන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේකෙදි ඔයා කන්න ඕන කෑම මොනවද, කන්න ඕන නැති කෑම මොනවද කියලා දැනුවත් වෙන්න ඕනේ මුලින්ම. ඉතින් ඔන්න අපිට ආහාරයට ගන්න අහිතකර දේවල් තමයි අධික ලෙස පිෂ්ඨය සහිත කෑම. කේක්, බිස්කට්, ඒ වගේම සීනි සහිත ආහාර, ඒ වගේම අධික ලෙස තෙල් සහිත ආහාර වලින් අපි පරිස්සම් වෙන්න ඕන. ඔයා නැගිට ගමන් උදේම හොඳ වතුර වියදුරක් බීලා දවස ආරම්භ කරන්න. කිරිත එකක් බිව්වට කමක් නැහැ. හැබැයි සීනි අඩුවෙන් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. උදේ ආහාර වලට ඔයාට මං ඇට, කුරක්කන් රොටි, කඩල වගේ දේවල් ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සාම්ප්‍රදායික ආහාර වලට මැදි ඔයාට තඹ බිත්තරයක් එක්ක තඹ එළවලු මොනවා හරි, එහෙමත් නැත්නම් ඕට්ස්, එහෙමත් නැත්නම් සීනි නොයුතු යෝගට් සමග අනතුරු ආහාරයට ගන්න පුළුවන්. අවල්ට අපිට කන්න පුළුවන් බත් කෝප්පයක් සමග වැඩි වශයෙන් එළවලු සහ මාළු බිත්තරයක් වගේ දෙයක් දවල් ආහාරයට ඔයාලට එකතු කර ගන්න පුළුවන්. ඔන්න ඉතින් රෑ කෑමට ග්‍රිල් කරපු මස් හරි මාළු හරි තඹපු බිත්තර හරි ආහාරයට එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම වැඩි වශයෙන් තඹපු එළවලු වර්ග වගේ ආහාරයට එකතු කර ගැනීම වඩා වැදගත් වෙනවා. ඉතින් අන්න මේ විදිහට ඔයාගේ ඩයට් ප්ලෑන් එක ක්‍රියාත්මක කළොත් ඔයාට සති 2කින් ඔයාගේ බර හිතනටත් වඩා ඉක්මනට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම දවසට විනාඩි 30ක් විනාඩි 60ක් විතර අනිවාර්යෙන්ම ව්‍යායාම කරන්න පුරුදු වෙන්න. උදේට විනාඩි 30ක් අනිවාර්යෙන්ම ව්‍යායාම කරන්න පුරුදු වෙන්න. ඒ වගේම වැඩි වශයෙන් වතුර පානය කරන්න. දවල් කෑම සහ උදේ කෑම අතරමැද කාලවලදී වැඩි වශයෙන් වතුර පානය කරන්න පුරුදු වෙන්න. ඉතින් මේ වගේ කරදු විස්තරයක් දැනගන්න කැමති නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා.